ජීවිතය යනු රෝස මල්්‍යහනාවක් නොවන බවත් අත්නොහරෙන ධෛර්යය හමුවේ ඕනෑම කටුක මාවතත් ජයගත හැකි බවත් සනාත කළ අපූරු චරිතයක් තමයි මාස්ටර් ගයිඩ් නිර්මාතෘ දිස්නා වනිගසේකර මහත්මිය. ඇගේ කතාව හුදෙක් ව්‍යාපාර සාර්ථකත්වයක් නොව කඳුළු හංගාගෙන හීන පස්සේ පන්නපු දිරිය ගැහැණියකගේ විජයග්‍රහණයක්. මුල්ලේරියාවේ උපන් ඇය කුඩා කල සිටම පොත්වලට දැක්වූ සෙනෙහස නිසාම කවදා හරි මේ වගේ පොත් හදන්න තිබුණා නම් කියලා සිහින මැව්වා. රුපියල් 350ක් වැටුප් ලැබූ ලිපිකාරණයක වූ ඇය අනුන්ගේ දියුණුව වෙනුවෙන් වැය කරන ශක්තිය තමන්ගේ පදයකට යෙදවීමට තීරණය කළා. බොරැල්ලේ පුංචි කාමරයකින් ඇරඹී ඒ ගමන අතිශය දුෂ්කර වුණා. වැස්සට තෙමන කාමරයක සිට පොත්කවර බයිස්කලේ ගැටගසාගෙන මරදානට ගොස් කපාගෙන එමින් අතින්ම ස්ටෙප්ල ගසමින් ඇය මහත් වෙහෙසක් දැරුවා. ව්‍යාපාරය දියුණු කිරීමට වාහනයක් ගැනීමට ගියත් බැංකුව ණයක් ලබා දීම ප්‍රතික්ෂේප කළා. ඇය දිනපතා රුපියල් 1000ක් තැන්පත් කිරීමට බැංකුවට එන නිසා බැංකු නිලධාරීන් ඇයව හැඳුන්වුවේ 1000 කෑල්ල ලෙසින්. නමුත් එයින් ඇය අධෛර්යමත් වුණේ නැහැ. එදා බැංකු නිලධාරීන්ගේ සරතමට ලක් වූ ඒ දිරිය කාන්තාව අද වාහන 14ක හිමිකාරණියක්. විශේෂත්වය නම් ඇගේ සෑම වාහනයකම අංකය 4453 වීමයි. අද මාස්ටර් ගයිඩ් යනු ලංකාවේ අනුමාන ප්‍රශ්නපත්‍ර ක්ෂේත්‍රයේ දෙවන්තයෙක්. තමන්ටම කියා දරුවන් නැතිවත් සිය සේවකයන් දරුවන් මෙන් රැක බලාගන්න ඇය ඔවුන් වෙනුවෙන් නිවස පවා සාදා දී තිබෙනවා. ලාභයට වඩා දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැන සිතන ඇය අද දහස් ගණනකට රැකියා දෙන මහා වෘක්ෂයක්. ඔබත් ජීවිතයේ වැටි සිටිනවා නම් දිස්නා මහත්මියගේ මේ කතාවෙන් ශක්තියක් ගන්න. අත් නොහරින උත්සාහය කවදා හෝ ඔබට කිරුළ පනඳවනු නොඅනුමානයි. මෙවැනි සත්‍ය කතා ඇතුළු ව්‍යාපාර අදහස් දිනපතා නරඹන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.